එක්තරා ලස්සන ගමක ලොකු නුග ගහක කපුටු පවුලක් ජීවත් වුණා. මේ ගහ පාමුල තිබුණු බෙනේක නපුරු නයෙක් හිටියා. හැමදාම කපුටු අම්මා බිත්තර දැම්මම මේ නයා හොරෙන් ඇවිත් ඒ බිත්තර ටික කනවා. කපුටු ජෝඩුව මේ ගැන හිටියේ ලොකු කනගාටුවකින්. දවසක් මේ කපුටා තීරණය කළා නයාට හොඳ පාඩමක් උගන්වන්න. එයා ගම පුරාම පියා බලා බැලුවා මොකක් හරි උදව්වක් හොයාගන්න. එතකොටයි එයා දැක්කේ රජමාලිගාවේ කුමාරිකාවෝ පොකුණක නානවා. ඒ අය තමන්ගේ රත්තරන් ආභරණ පොකුණ අයිනේ තියලයි තිබුණේ. නුවණක්කාර කපුටා හිමින් පහතට පියා බලා කුමාරිකාවකගේ වටිනා රත්තරන් මාලයක් හොටෙන් අරගෙන පියා බන්න ගත්තා. මේක දැක්ක මාලිගාවේ සේවකයෝ අල්ලගනිල්ලා කියලා කෑ ගහගෙන කපුටා පස්සේ දුවන්න පටන් ගත්තා. කපුටා කෙලින්ම පියාඹලා ගියේ අර නයා ඉන්න නුග ගහ ගාවට. එයා හැමෝටම පේන්න අර රත්තරන් මාලය නයා ඉන්න බෙනේ ඇතුළට අතහැරියා. සේවකයෝ එතනට ඇවිත් මාලය ගන්න බෙනේ ඇතුළට එබුණා. ඒ වෙලාවේ නයා එළියට ආවා. සේවකයෝ බය වෙලා තමන්ගේ අතේ තිබුණු දණ්ඩෙන් නයාට පහර දීලා එතනින් පන්නලා දැම්මා. අන්තිමේදී සේවකයෝ මාලය අරගෙන ආපහු ගියා. නයා ආයෙත් කවදාවත් ඒ පැත්තට ආවේ නෑ. කපුටු පවුල එදා ඉඳන් හරිම සතුටින් නිදහසේ ජීවත් වුණා.